ආයුබෝවන් ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ SH Chatbox අපේ YouTube නාලිකාවෙන් ගෙන එන අලුත්ම වීඩියෝ එකක් සම්බන්ධව. ඉතින් අද කතා කරන්නේ AI අලුත්ම වැඩක් ගැන. ඉතින් ඕගොල්ලෝ පැය ගණන් මෙච්චර කල් black and white හෝ damage වෙච්ච ෆොටෝ edit කර කර හිටපු කාලෙම ඉවරයි. නැත්නම් ඔයා Photoshop හරි කවුරු හරි දන්න කෙනෙක්ට දීලා ඕක කර කර සල්ලි වියදම් කරපු කාලේ ඉවරයි. ඉතින් ඔයා ගාව තියෙනවා නම් black and white ෆොටෝ එකක් හරි damage වෙලා පරණ ෆොටෝ එකක් ඕගොල්ලෝ පවුලේ අයගේ ගත්ත ඔයාටම පුළුවන් මේක හොඳ quality එකකට තනියම ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම හදාගන්න. ඉතින් මම පොඩි වැඩක් මේකේ අද කියලා දෙන්න යන්න. මුලින්ම මේකේ ඕගොල්ලන්ගේ Google එකට යන්න. Google එකට ගිහිල්ලා මෙතන ඔයගොල්ලෝ අලුත් account එකක් open කරගන්න. ගිහිල්ලා මේකට අපි හැමදාම වගේ වැඩ ගන්න ගොඩක් වැඩ කරගන්න පාවිච්චි කරන ChatGPT තමයි මේකේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක මත උඩ තියෙන ලින්ක් එක සැරයක් ක්ලික් කරන්න. ඒකෙන් පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකෙදී කලින් ලොග් වෙලා නැත්නම් මේ වැඩේ කරගන්න හරිය මම ChatGPT එකට මේක ඔයගොල්ලෝ මුලින්ම ලොග් වෙන්න ඕනේ. ඒකට මේ උඩ ලොගින් කියන එකක් තියෙනවා. ඒක උඩ එක සැරයක් ක්ලික් කරන්න. එතකොට ඔයාගේ තියෙන ෆෝන් එකේ තියෙන Google account එක පෙන්නනවා. ඒකේ continue with Google දෙන්න. නැත්නම් ඔයගොල්ලන්ට email එකකින්ම log වෙන්න පුළුවන්. log වෙලා ඉන්නවනම් ප්‍රශ්න නැහැ. මම කලින් log වුණ email එකකින්ම log වෙන්නම්. නැත්නම් ඔයගොල්ලෝ අලුතෙන් account එකක් හදලා log වෙන්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍ය දේවල් ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට ඒක account එක log වෙන්න පුළුවන්. හරි. ඉතින් මම කලින් account එක log වෙච්ච account එකටම log වුණා. ඉතින් මේකෙදි කරන් තියෙන පොඩිම වැඩයි මේකෙදි ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝ ෆෝන් එකට ෆොටෝ එක දාගෙන තියෙනවා ඩැමේජ් මම ඩවුන්ලෝඩ් කරගෙන තිබ්බා ඔයගොල්ලන්ට පෙන්වන්න ලේසි වෙන්න. මෙතන ගිහිල්ලා මේක උඩ එක සැරයක් ක්ලික් කරන්න මේ උඩින් මෙතන ඉරිදගක් තියෙන ඒක උඩ ක්ලික් කරලා යන්න මෙතන image කියන තැනට image එකට ගියාට පස්සේ මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. එහෙම ගිහිල්ලා මෙතන ක්ලික් කරලා මෙතන එහා පැත්තේ ෆොටෝ එකේ ලකුණක් තියෙන ඒක උඩ ඔබන්න. ඊට පස්සේ ඔයාගේ මෙතන කැමරා එකෙන් ගත්ත ෆොටෝ එකක් දැන් ගන්න පුළුවන්. නැත්නම් මීඩියා එකේ තියෙන ෆොටෝ එකක් දාන්න පුළුවන්. ඕගොල්ලන්ට අප්ලෝඩ් ක්වොලිටි එක වැඩි කරගන්න ඕන. මම ගාව තියෙන එකක් මම මෙතනින් අප්ලෝඩ් කරගන්නම්. මම ඩවුන්ලෝඩ් කරලා තියාගත්ත එකක් ඩැමේජ් වෙච්ච ෆොටෝ එකක් black and white. ඉතින් මේක අප්ලෝඩ් කරලා ඔයගොල්ලෝ මේ විස්තරය දෙන්න අනිවාර්යෙන් හරියට දෙන්න. මේකේ මම කියනවා මේක ඩැමේජ් වෙච්ච ෆොටෝ එකක් මම ගාව තියෙන්නේ. remove damage and enhance quality. හරි ඔන්න ඔය විස්තරය දෙන්න. ඔයගොල්ලෝ prompt එක එහෙම උනාට ප්‍රශ්න නැහැ. ඒකේ damage අයින් කරන්න කියන idea එක දෙන්න. දීලා මේක select කරන්න. හරි එයා ඊට පස්සේ ෆොටෝ එක ඇනලයිස් කරනවා. බලමු කොහොමද කරන්න කියලා. මේකේ තව ChatGPT එකෙත් අලුත්ම ෆීචර්ස් ගොඩක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට මේ ෆොටෝ සම්බන්ධ වැඩවලට පාවිච්චි කරන Gemini. ඔයගොල්ලන් පේනවා උඩ ෆොටෝ එක ඩැමේජ් වෙච්ච ෆොටෝ එකක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ෆොටෝ එකක් තමයි මම අප්ලෝඩ් කරගත්තේ. ඩැමේජ් වෙලා ඒක ලේසි නෑ හදන්න. එහෙම එකක්. බලමු මෙයාට කොච්චර දුරට මේක සාර්ථකව කරන්න පුළුවන්ද කියලා. එයා ෆොටෝ එක හදනවා. හරි යාළුවනේ ඉතින් කියලා වැඩක් නැහැ. හොඳටම වැඩේ කරලා තියෙනවා. අපි මේක ඩවුන්ලෝඩ් කරගෙන පොඩ්ඩක් බලමු කොහොමද වෙන්නේ කියලා. හරි MB ගානක් වැඩි වෙලා තියෙනවා quality එක බලමු කොහොමද තියෙන්නේ කියලා. ෆොටෝ එක හරි. ඉතින් අර තිබ්බ ඔක්කොම crack damage ඒවා ඔක්කොම ටික අයින් කරලා මෙන්න මේක clear එකට ෆොටෝ එක හදලා තියෙනවා. අපිට ඕන නම් මේකට color add කරගන්න පුළුවන්. ඒකත් මම දාන්නම් මෙතන. please add suitable colors. හරි බලමු ෆොටෝ එක black and white ෆොටෝ එකට colors set කරගන්නත් පුළුවන්ද කියලා අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මෙයා prompt එක බලලා මේක search කරලා
හරියන්නේ ඔන්න ෆොටෝ එකේ කලර් එකත් සුපිරියටම හැදිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොමද වැඩේ ගැන ඔයගොල්ලෝ අයිඩියා එකක් ඔයගොල්ලන්ගේ අයිඩියාස් පහලින් කියන්න. ඉතින් මේකේ ආයි තියෙන ඕපන් කරලා බලමු කොහොමද තිබ්බේ කියලා. තියෙන්නේ හරි. ඔන්න තියෙනවා මේ තියෙන්නේ අන්තිමට හදපු ෆොටෝ එක. මම පෙන්නන්නම් අපි හදන්න ගත්ත ෆොටෝ එක කොහොම එකක්ද කියලා. මෙන්න මේකෙන් තමයි අපි ෆොටෝ එක ඕක හැදුවේ. ඉතින් හිතන්න මේව එකක් ෆොටෝෂොප් කරලා ඉගෙනගෙන කොච්චර කාලයක් තමන්ගේ වෙහෙසක් මේ වගේ දෙයකට කරන්න මේ වගේ දෙයක් හදන්න යනවාද කියලා. ඉතින් අද තාක්ෂණයත් එක්ක වෙලා තියෙන වෙනස. ඉතින් ඉක්මනින් තමන්ට ඕන විදිහට මේ දේවල් ඉක්මනින් තමන්ගේ වැඩ පහසු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැනත් තේරෙන්නේ නැති කියලා හිතනවා මේ සම්පූර්ණ විස්තරය කරගන්න කොහොමද කියලා. ඉතින් ඕගොල්ලන්ගේ අයිඩියාස් පහලින් කමෙන්ට් එකක් දාන්න. channel එකට අලුත් නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝස් දැනගන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරන ගමන් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමුවෙමු.